තියාගන්න පුතාලා 550 ජාතක පොතේ කතා 547ම කවුරු හරි කියවුවොත් එහෙම. හරිද? 547ම කියවුවොත් ඔයාලා කියවලා නැහනේ. 547ම කියවුවොත් එහෙම ඇත්තටම සමාජය ගැන මිනිස්සුන්ගේ ගැන අපේ ජීවිත ගැන ඉතා විශාල අවබෝධයක්. ඒ කියන්නේ ඒ කතා ටික කියවුවම ඇත්තටම අපිට හිතෙනවා මේ අපේ ජීවිතේ මොකක් හරි සිද්ධියක් වුණාම මේ වගේ දෙයක් මෙහෙම කලිනුත් වෙලා තියෙනවනේ මේ කතාවෙත් එහෙම තිබ්බනේ කියලා. හරිද? ඒ තරම් දේවල් අපිට හම්බ වෙනවා. ජීවිතේ ගොඩාක් දේවල් එහෙම ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඒ කියන්නේ අර හැම පැත්තක්ම එක එක විදිහේ චරිත, එක එක විදිහේ මිනිස්සු, එක එක විදිහේ පුද්ගලයෝ. හරිද? එක එක විදිහේ පුද්ගල හැසිරීම්, එක එක පුද්ගලයාගේ තියෙන අමුතු හැසිරීම් ස්වභාවයන් සියල්ල ජාතක කතා ඇතුලේ තියෙනවා. හරිද? හරි. එතකොට ඔන්න අපි සතර කම්මන්ත්‍රණය කතාව තමයි පටන් ගන්න හදා. සතර කම්මන්ත්‍රණය. හරිද? පැන්සලක් එහෙම අරගන්න, පැන්සලක් අරගන්න. අවශ්‍ය නම් මේ අමතර කොලයකුත් ගන්න. හරිද? අමතර කොලයකුත් ගන්න. අරගෙන මේ කතාවේ මේ වචන තියෙනවා ගොඩාක්. ඇත්තටම වචන බර ගාණක් තියෙනවා. හරිද? පොතේ පැන්සලකින් ඉරි ගහලා ලියා ගන්න පුළුවන් ඒවා පොඩියට තියෙන ඒවා එහෙම ලියා ගන්න. වෙනම සමහර ඒවායි දීර්ඝ තේරුම් තියෙනවා ඒවා වෙනම ලියා ගන්න. හරි. කොහොම හරි නිරවුල් මේ සියල්ල අවබෝධ කර ගැනීම තමයි ඉතා වැදගත් වෙන්නේ. හරි. මේවා හරියට අවබෝධ කරගන්න ඕනේ නැත්නම් මේ පාඩම් නේද? තේරෙන්නේ නැති වෙනවා. හරි අපරාධේ. හරි ඔයාලගේ ඇත්තරම ගත්තොත් එහෙම මේ තියෙන පාඩම් ගත්තොත් තියෙන පාඩම් වලින් ගත්තොත් එහෙම මේක හරි ලේසි එක. සතර කම්මන්ත්‍රණය කියන්නේ මොකද අවුරුද්දේ මුල කරන්නේ. හරිද? 11 අවුරුද්දේ අග තමයි ඔයාලට විභාගෙ තියෙන්නේ. අවුරුදු දෙකක් තියෙනවා මේ පාඩම කියවන්න. මේ පාඩමේ තියෙන දේවල් පාඩම් කරන්න. හරිද? හොඳට බලන්න ඔයාලා ඒ කියන්නේ ඔයාලට මේක අවුරුද්දක් විතර යනකොට ඊළඟ අවුරුද්ද විතර වෙනකොට මේක හරිය ලේසි පාඩමක් වෙනවා. මොකද මේක නැවත කරන නිසා. අපි කියන්නේ මේක ආයි ආයි කරනවනේ ඔයාලට. අයි පළවෙනි වාරේ, දෙවෙනි වාරේ, තුන්වෙනි වාරේ නැවත එහෙම කරනවනේ නැවත. හරිද? මම කියන්නේ විභාගවලදී එහෙම මතක් කරගන්න වෙනවා. එතකොට ඔයාලට මේක අර පාඩම් අතරින් ගත්තොත් එහෙම ලේසි පාඩමක් විදිහට පත් වෙනවා නිකම්ම. හරි. අපි බලමු. ඒ සමයේහි උත්තර පංචාල නුවර. ඒ සමයේහි කියන්නේ ඒ කාලේ උත්තර පංචාල නුවර. උත්තර පංචාල නුවර. උත්තර පංචාල නුවර. උතුරු පංචාල නුවර කියලා කියන්නේ. පංචාල නුවර. ඔය පංචාල නුවර කියලා කියන්නේ ඔයාලට තේරෙන්නම කියනවා නම් ඉන්දියාවේ තියෙන පංජාබ් කියලා ප්‍රදේශයක්. හරිද? අන්න ඒ ප්‍රදේශයේ උත්තර පංචාල නුවර කියන්නේ ඒක. දැන් කියන්නේ ඔක පංජාබ් කියලා. හරිද? ඔය ගංගා නදී එහෙම ගලාගෙන බහින්නේ ඔය මේ ප්‍රදේශය හරහායි රාජධානිය හරහා. එතකොට උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කිරිති. ඔන්න අපිට වැදගත් කාරණයක්. උත්තර පංචාල නුවර රජතුමා විදියට ඉන්නේ කවුද? උත්තර පංචාල නුවර රජතුමා විදියට ඉන්නේ කවුද? බ්‍රහ්මදත්ත රජතුමා. බ්‍රහ්මදත්ත රජතුමා තමයි උත්තර පංචාල නුවර රජු. ඒ රජුරවන්ට කේවට්ට නම් බමුණු කෙනෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාහ. මෙයාගේ උපදේශකයා කවුද? කේවට්ට බමුණ. කේවට්ට බමුණ. අර්ථයෙන් ධර්මයෙන් කියන්නේ මොකද්ද? අර්ථයෙන් ධර්මයෙන්. අර්ථයෙන් කියන්නේ ආර්ථික කටයුතු සම්බන්ධ. හරිද? අර්ථයෙන් කියන්නේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන්. එතකොට ධර්මයෙන් කියන්නේ නීතිය හා සාමය කටයුතු සම්බන්ධයෙන්. හරිද? එතකොට ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඊළඟට නීතිය හා සාමය සම්බන්ධයෙන් ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම පරිපාලනය සම්බන්ධයෙන්නේ. මේවට මෙයාට රජතුමාට උපදෙස් දෙන කෙනා තමයි උපදේශකයා. නැත්නම් ළඟම ඉන්න පුද්ගලයා තමයි කවුද? කේවට්ට බමුණ.
ඌතුමෝ නුවණැත්තාහ. කේවට්ට බමුණ කියන්නේ හොඳ නුවණ සහිත පුද්ගලයෙක්. ඒකේ තර්කයක් නැහැ. බුද්ධිමත් කෙනෙක්. හරි. වියත්තාහ. මොකද වියත්තාහ කියන්නේ? වියත්තාහ කියන්නේ ඒත් උගතෙක්. උගතෙක් ඉගෙන ගත්ත කෙනෙක්. නුවණැත්තෙක්, උගත් කෙනෙක්, ඉගෙන ගත්ත කෙනෙක්. හරිද? ඒ කේවට්ටාචාර්ය එක් දවසක් තුමු අලුයම් වේලෙහි පිබිද. මේ කේවට්ට එක දවසක් අලුයම පිබිදිලා, කේවට්ට එක දවසක් අලුයම පිබිදිලා මොකද කරන්නේ? සුවඳ තෙලෙහි නගන ලද, සුවඳ තෙලෙහි නගන ලද, ඒ කියන්නේ සුවඳ තෙල් ඈ, දමලා සුවඳ තෙල් වක් කරලා අද සුවඳ තෙලෙහි නගන ලද පහන් නාලෝ කියන්නේ ඒ කියන්නේ සුවඳ තෙල් දාලා පත්තු කරපු පහන්. එතකොට මොකද වෙන්නේ? හොඳ සුවඳ තෙලක් දාලා පානක් පත්තු කරාම වටේම සුවඳයි. දැන් ඔය තියෙනවනේ දැන් මම මේ පෞගි දවස්වල මම ගත්ත අර මේ මදුරුවන්ට තියෙනවනේ පැංගිරි තෙල් දාලා පහනක් තියෙනවා. පැංගිරි තෙල් දාලා පත්තු කරන පහනක් තියෙනවා. ඒකේ පත්තු කරාම මදුරු අඩුයි ඇත්තටම. ඒකට දාන තියෙන පැංගිරි තෙල් ඒ වගේම සුවඳයි. 아무තු සුවඳක් එනවා. පැංගිරි තෙල් සුවඳ එනවා ලස්සන. හරිද? එතකොට සුවඳ තෙලෙහි නගන ලද පහන් ආලෝකයෙන් අන්න සුවඳ තෙල් දාලා පත්තු කරපු පහන් ආලෝකයෙන් ගන්ධදාම පුෂ්පදාම වාලම්බිත. මොකද්ද ගන්ධදාම පුෂ්පදාම වාලම්බිත කියන්නේ? ගන්ධදාම කියන්නේ අර සුවඳ වර්ග. හරිද? සුවඳ වර්ග ඒ කියන්නේ එක එක සුවඳ වර්ග තියෙනවානේ. ඒවා පොට්ටෙනි වගේ හදලා එල්ලලා තියෙනවා කාමරේ. ඒ වගේම තමයි මොනවද? සුවඳ වැල් වර්ග තියෙනවා. ශාකසාර වෙන්න පුළුවන්. සුවඳ වැල් වර්ග ගන්ධදාම කියන්නේ ඒක. ගන්ධදාම කියන්නේ සුවඳ වැල් කියලා ලියා ගන්නකො සුවඳ වැල් වර්ග. හරිද? සුවඳ වැල් වර්ග. පුෂ්පදාමා වාලම්බිත. මොකද පුෂ්පදාමා වාලම්බිත කියන්නේ? හරිද? පුෂ්පදාමා වාලම්බිත කියන්නේ පුෂ්පදාම කියන්නේ මල් වැල්. එතකොට සුවඳ වැල් වර්ග තියෙනවා ගස්වල. මල් වැල් වර්ග තියෙනවා. හරිද? මොකක්ද දාම වාලම්බිත කියන්නේ එල්ලන ලද. නානා වර්ණ. විවිධ වර්ණ වලින් යුක්ත. විචිත්‍ර විතානෝපලක්ෂිත. මොකද විතානෝපලක්ෂිත කියන්නේ? වියනකින් අලංකාර කර. වියනකින් අලංකාර කරන ලද. විතාන උපලක්ෂිත වචනේ තේරුම. වියනකින් අලංකාර කරන ලද. අලංකෘත. ඊටම අලංකාර ශ්‍රීයහන් ගර්භය බලන්නාහු. දැන් කේවට්ට බමුණනේ මෙතන තියෙන කේවට්ට බමුණා එක දවසක් උදේ පාන්දර ඇහැරිලා අලුයම් වේලේ පිපිද සුවඳ තෙල් දාපු පහන් පත්තු කරලා තියෙන සුවඳ වැල් එල්ලලා තියෙන මල් වැල් එල්ලලා තියෙන විවිධ වර්ණයෙන් අලංකාර කරන ලද වියනකින් අලංකාර වූ ශ්‍රීයහන් ගර්භය බලන්නා කේවට්ට බමුණා කියන්නේ රජතුමාගේ පුරෝහිතය. එතකොට මෙන්න මේ විදියට සරසලා තියෙන තමන්ගේ ශ්‍රීයහන් ගර්භය බලනවා. මොකද ශ්‍රීයහන් ගර්භය කියන්නේ? ඉතා සුන්දර නිදන කාමරේ. ශ්‍රීයහන් ගර්භය ඉතාම සුන්දර නිදන කාමරේ නිදා ගන්න කාමරේ තමයි මේ වර්ණාගල සුවඳ වැල් දාලා සුවඳ මල් ගහලා වියනකින් අලංකාර කරපු නිදන කාමරය. මහත් වූ සම්පත් දෙක මහත් වූ සම්පත් කියන්නේ ඊටාම ලොකු ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් සම්පත් වටිනා කියන මේ සම්පත් දැකලා ඒ කියන්නේ මේ සියල්ල සම්පත්නේ හරිද ඒ කියන්නේ වටිනා කියන දේවල්නේ මේව දැකලා මේ මාගේ යසස කවුරුන් සන්තක දෝහෝයි සිතන්නා මේ මාගේ යසස ඒ කියන්නේ මම මේ ලබන මේ සැප සම්පත් නැත්තම් කීර්තිය කවුරුන් සන්තක දෝහෝයි සිතන්නාව කවුරුන් සන්තක දෝහෝ කියන්නේ කාටද අයිති කියලා හිතනකොට
මේක මට ලැබිලා තියෙන කවුරු නිසාද කියලා මෙයා හිතනකොට අනෙක් කෙනෙකුන් සන්තක නෙවෙයි. වෙන කෙනෙක් නිසා නෙවෙයි මට මේවා ලැබිලා තියෙන්නේ. කවුරු නිසාද ලැබිලා තියෙන්නේ? චූලනී බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් සන්තකය. මට මේවා ලැබිලා තියෙන්නේ කවුරු නිසාද? චූලනී බ්‍රහ්මදත්ත කියන රජතුමා නිසා. හරිද? ඇයි බ්‍රහ්මදත්ත රජතුමාගේ චූලනී කියලා ගැලකුත් තියෙනවාද? චූලනී කියන්නේ කුඩා කියන එක. හරිද? එතකොට චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ පුරෝහිතයන මෙයා කියවට බොන්නු. මෙයා හිතනවා මට මේ දේවල් ලැබිලා තියෙන්නේ කවුරු නිසාද? චූලනී බ්‍රහ්මදත්ත රජතුමා නිසා. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා නිසා තමයි මට මේ දේවල් ලැබිලා තියෙන්නේ. හරිද? වෙන කවුරුවත් නිසා නෙවෙයි. හරිද? මෙබඳු සම්පත් දුන් රජ්ජුරුවන් සියලු දඹදිවට අගරජ කළොත් යහපත. මෙච්චර දේවල් දීපු රජතුමා මේ දැන් එක කුඩා රාජ්‍යකනේ රජතුමා මෙයා උත්තර පංචාල නුවරනේ. මෙයා හිතනවා පුරෝහිතය හිතනවා මොකද්ද? මේ තරම් සම්පත් දුන්න රජතුමා සියලු දඹදිවට අගරජ කළොත් යහපත. ඈ? සියලු දඹදිවට අගරජ කරොත් එහෙම ඊටාම යහපත්. හරිද? ඊටා වටිනවා. ඉතා වටිනවා ඒක ඉතා හොඳයි කියලා යාට හිතෙනවා. හරිද? ඉතාම හොඳයි කියලා හිතෙනවා. සියලු දඹදිවට අගරජ කළොත් යහපත. ඒ කියන්නේ රජතුමා දඹදිවට මග රජුනොත් එහෙම මෙයා ඒ පුරෝහිතයනේ. කොහොමද මේ වගේ ඒවා තියෙනවා නම් දැනට රාජ්‍යක එකර කුඩා රාජ්‍යක රජතුමා වෙලා දඹදිවට මග රජුනොත් කොහොමද කියලා හිතන්නකෝ. හරිද? අන්න. එසේ වුවහොත් මමත් අග්‍රපුරෝහිත වෙමි සිතා. එහෙම වුණොත් මාත් අග්‍රපුරෝහිතනේ. ආයි කතාවක් නැහැ. උදාසනක් සේම රජ්ජුරුවන් සමීපයට ගොස්. උදාසනක් සේම කියන්නේ මොකක්ද? උදාසනක් සේම කියන්නේ පුරුදු පරිදි. හරිද? උදේ පාන්දරින්ම. උදේ පාන්දරින් උදාසනක් සේම කියන එක එහෙම මතකද? උදේ පාන්දරින්ම රජ්ජුරුවන් සමීපයට ගොස් රජතුමාගේ ළඟට ගිහිල්ලා රජතුමාගෙන් අහනවා. රෑ දවස සුවයෙන් නිදිලත් පරිදි ਵਿਚාරා. ඊ රෑ සුවසේ නිදාගත්තද කියලා අහනවා. දේවයන් වහන්සේ රජතුමාට කියනවා දේවයන් වහන්සේ කොටපිය යුතු කතාවක් ඇත. කොටපිය යුතු ගැනවද. කිව යුතු ඔබතුමාට කිව යුතු කතාවක් තියෙන පොඩි විස්තරයක් තියෙනවා කිය. කිය. රජතුමා කියන රජ්ජුරුවෝ කියවාචාරණී කිය රජතුමා කියනෝ කියන්න ආචාරීණි. දේවයන් වහන්ස ඇතුළු නුවරදී රහස් කියන්ට නොපිළිගනු. රජතුමාට කියනවා දේවයන් වහන්ස මේ ඇතුළු නුවරදි රහස් කියන්න බෑ. ඇතුළු නුවර කියන්න මොකක්ද? ඇතුළු නුවර කියන්නේ මේ රජ පවුලේ අය විතරක් වාසය කරන කොටස ඇතුළු නුවර කියන්නේ. හරිද? රාජධා රජ මාලිගාවේ ඒ අය විතරක් ඉන්න කොටස තමයි ඇතුළු නුවර. මගුල් උයනට යම්මයි කී. රජතුමාට කියනවා අපි යමු මගුල් උයනට. ඒ කියන්නේ උද්‍යානයට. රාජමාලිගාව සහිත ඒ භූමියේ තියෙන උද්‍යානයට යමුයි කියලා කියනවා. රජ්ජුරුවෝ කියන රජ්ජුරුවෝ යහපත ආචාර්යනී කියා. හොඳයි. කියා බමුණන් හා සමග උයනට ගොස් බමුණත් එක්ක යනවා උයනට. සේනාව පිටත සිටුවා. තමන්ගේ රජතුමාගේ ආරක්ෂාවට එහෙම යනවනේ කට්ටිය. ඒගොල්ලෝ පිටත ඉඳවල වටකොට රකවල් ලවා වට කළා ආරක්ෂාව දාගෙන රකවල් ලවා රකවල් දාගෙන එහෙන ආරක්ෂාව සහිතව බමුණන් හා සමග බමුණ කියන්නේ මොන බමුණද? කේවට්ට බමුණත් එක්ක ඇතුළු උයනට වැද මගුල් සල්වටෙහි උන්. ඇතුළු උයනට ගිහිල්ලා මගුල් සල්වට කියන්නේ මොකක්ද? මගුල් සල්වට කියන්නේ මෙතන මේ රජතුමාට වාඩි වෙන්න වෙනම හදලා තිබ්බ ආසනයක් තමයි මගුල් සල්වට කියලා කියන්නේ. හරිද? මගුල් සල්වටේ කියන්නේ ඒක මේ ගලින් සාදපු අසුනක් රවුම් හැඩයෙන් යුක්ත අසුනක්. ඒකේ ඔන්න වාඩි වෙලා දැන් දෙන්නත් එක්ක රහස් කතාවක් තමයි දැන් මේ ආරම්භ කරන්න හදන්නේ. හරි? ඔන්න දැන් ඔහොම
ගිරා පණ්ඩිතයෝ මේ ක්‍රියාව දැක කවුද මේ ගිරා පණ්ඩිතයෝ කියල එක පාටේ ගිරා පණ්ඩිත ගිරා පණ්ඩිතයෝ කියන්නේ මෙන්න මෙය කවුද ගිරා පණ්ඩිත කිය පුතේ මේ කතාවේ අපිට හම්බුවෙන අනිත් රාජධානය තමයි කොහෙද මියුලු නුවර මියුලු නුවර හරිද මියුලු නුවර කියලා කියන්නේ මොකක්ද මියුලු නුවර කියන්නේ මහෞෂධ පණ්ඩිතුමාගේ රාජධානී මෞෂධ පඩිතුමා ඉන්න රාජධානී තමයි මියුලු නුවර කියලගේ ඇද එතකොට මියුලු නුවර මෞෂධ පණිතුමාගේ මියුලු නුවර ඉන්න මෞෂධ පඩිතුමාගේ මේ මයික මතක් වෙන ලියන්න තොර අමතක වෙන්න ෑන මියුලු නුවර හරි මියුලු නුවර රජතුමා රජතුමා මියුලු නුවර රජතුමා වෙන්නේ කවුද මේ වේදේහ රජතු හරිද වේදේහ රජතුමා එතකොට වේදේහ රජතුමාගේ මේ කවුද මේ පුරෝහිතය තමයි වේදේහ රජතුමාගේ පුරෝහිතය තමයි එයාගේ පුරෝහිතය තමයි කවුද මහෞෂධ පඬිතුමා හරි ඔය කතාවේ දැන් අපිට හම්බ වෙන රාජධානි දෙක ඔය දෙක මහෞෂධ පඬිතුමාට ඉන්නවා ඉතා ප්‍රබල ඔත්තු සේවාව මේ මහෞෂධ පඬිතුමා බුදුරජාණන් වහන්සේ තමයි මහෞෂධ පඬිතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙර උපත මහෞෂධ පඬිතුමාට ඉන්නවා ප්‍රබල ඔත්තු සේවාව මේ ඔත්තු සේවාව පුද්ගලයෝ පමණක් නෙවෙයි ඉන්නේ සත්තුත් ඉන්නවා අන්න මේ සත්තුන්ගේ අතරින් එක්කෙනෙක් තමයි මේ කතා වෙන දැන් අපිට හම්බෙන මේ ගිරව දැන් මොකද්ද වෙන්නේ දැන් අර උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත රජතුමයි කේවට්ට බමුණයි දෙන්නා ඔයාලට මතකයිනේ මේ දෙන්නා රහස් සාකච්ඡාවකට අර කොහෙද මගුල් සල් වටේ ඉන්නවා අන්නේ ඉන්න තැන උඩ ගහක කවුද ඉන්නේ මේ මහෞෂධ පඬිතුමාගේ ගිරවෙක් ඉන්නවා ඔත්තු බලන ගිරවෙක් ඔන්න ගිරව ගිරා පණ්ඩිතයෝ මේ ක්‍රියාව දැක මහෞෂධ පඬිතුමාගේ ගිරවා මේ වැඩේ දකින ඔත්තු බලන කෙනෙන්නේ මේ කාරණයක් වුවමැනවා මේ කාරණයක් වුවමැනව ගැන මොකද මේක වැදගත් කාරණාවක් වෙන්න ඕන කියලා දැන් ගිරව හිතන අද පණ්ඩිතයන් වහන්සේට කී යුතු කිසිවක් අසමි අද මහෞෂධ පඬිතුමාට කියන්න මොකක් හරි පණිවිඩයක් අහගෙන යන්න ඕන උයනට වැද මගුල් සල්ගස කොළ අතර සැඟවී උන්න මේ අර රජතුමා දැන් වාඩි වෙලා ඉන්න තැන තියෙනවා මොකද්ද සල්ගහක් ඒක ගහේ කොළ අතර හැංගිලා දැන් රජතුමායි කේවට්ට බමුණයි කතා කරන එක අහගෙන බලාගෙන ඉන්න රජ්ජුරුවෝ බමුණානන්ට ඔන්න දැන් රජතුමා බමුණට කියනවා මෙහෙම කිය යුතු රහස් කියවාචාරණය කීහ රජතුමාට කියනවා මේ කිව යුතු දේ කියන්න දැන් දේවයන් වහන්ස නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මැනව දේවයන් වහන්ස නුඹ වහන්සේගේ කන පොඩ්ඩක් මෙහාට කරන්න මේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය නම් වන්නේය මේ කතාබහ මේ සාකච්ඡාව සතරකම් මන්ත්‍රණය නම් වන්නේ මොකද සතරකම් මන්ත්‍රණය ගැනේ කං හතරකින් විතරයි මේ සාකච්ඡාවට ඇහුම්කන් දෙන්න ඕන ඒකයි මේ කියන්නේ මේ සාකච්ඡාවට මෙයා නමක් කියන මේක නම සතරකම් මන්ත්‍රණය ඒ නුඹ වහන්සේගේ දෙකන හා මගේ දෙකන මුත් ඒ හින්දා ඔබ වහන්සේගේ කන් දෙකයි මගේ කන් දෙකයි ඇරෙන්න අනෙක් කනෙකට නොයා යුතු වන්නේය වෙන කිසිම කනකට මේ පණිවිඩය යන්න හොඳ නැහැ. ඉදින් දේවයන් වහන්ස මා කීවා කරන සේක් නම් මම කියන විදියට වැඩ කරොත් දේවයන් වහන්ස මොකද්ද වෙන්නේ? සියලු දඹදිවට නුඹ වහන්සේ අගරජ කොට ළමි. සියලුම දඹදිවට නුඹ වහන්සේ අගරජ කරවනවා. කීහ. චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද මහත් වූ රාජ්‍ය ලෝභයෙන් යුක්ත බැවින් චූලනී බ්‍රහ්මදත්ත රජතුමා කියන්නේ ඊ타ම රාජ්‍ය ලෝභී පුද්ගලයෙක්.
බමුණන්ගේ බස් සසා සතුරුව. බමුණ කියන දේ අහලා සතුරට පත් වෙලා කියවා ආචාර්යනි තොප කීවා කෙරෙමි කියන්න ආචාර්යනි ඔබ කියන ඕන දෙයක් මං කරන්න කියලා කිව්වා. චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ පොඩි සිරිතක් තිබ්බා. අර නිකන් රාජ්‍ය මේ කටයුතු වලට ටිකක් ඒ කියන්නේ මේ අර බලයට හරි ලෝභයි. දැන් සමහර මිනිස්සු ඉන්නවනේ බලයට හරි ලෝභ මිනිස්සු. හරි. එහෙම ඉන්නවනේ. බලයට ලෝභ මිනිස්සු දැන් සමහර පාලකයෝ ඉන්නවනේ සමහර රටවල් වල ඈ අවුරුදු 70යි 80යි ඇවිද ගන්නත් බෑ. හැබැයි මොකද කරන්නේ? දාලා යන්නේ නෑ. ඈ පුළුවන් නම් මැරෙන දවසට කලින් දවසේ හරි බලන්නේ මොකක් හරි තනතුරක් අටවගෙන මොකද්ද? බලයේ ඉන්න. එහෙම ඉන්නවා. සමහර පාලකයෝ ඉන්නවා. හරිද? එතකොට දැන් මේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමා කියන්නේ බලයට කෑදර පුද්ගලෙක්. හරි කැමති බලයට. ඈ බලය සහිතව ජීවත් වෙන්න හරි කැමති. අන්න. හරිද? බලය සහිතව ජීවත් වෙන්න හරි කැමති. එතකොට මොකද්ද කියන්නේ? දැන් මේ කියවාචාරිනි ඔබ කීවා කියලා. මෙයා කියනවා ඔබ මුළු දඹදිවට මග රජ කරන්න මගේ ගාව පොඩි ප්ලෑන් එකක් තියෙනවා. මම මේක තමයි කියන්න යන්නේ කියලා කිව්වා. ඔන්න අහගන්න ප්ලෑන් එක. සැලසුම්. මොකක්ද සැලසුම්? දේවයන් වහන්සේ අපි සේනාව රැස් කොටගෙන දේවයන් වහන්සේ අපි අපේ සේනාව රැස් කරගෙන කියන්නේ යුද සේනාව රැස් කරගෙන පළමු කොට කුඩා නුවරක් වටකොට ගනමු. මෙන්න මේකයි කතන්දරේ. ඉන්දියාව කියන්නේ ඔයාලා දන්නවා අර ප්‍රාන්ත රාජ්‍ය ගොඩාක් තියෙන රාජ්‍යයක්නේ. ඔයාලා ඉතිහාසයට එහෙම මං හිතන්නේ ඉගෙන ගන්න ඕවා තාම. හරිද? අපිට නම් තිබ්බ ඒ දවස්වල ඉතිහාසෙට. ඔයාලටත් තියෙන්න ඕන මං දන්න තරමින්. හරිද? ඉන්දියාව කියන්නේ මෙන්න මෙහෙම අර මෙහෙම ඉන්දියාව ගත්තොත් මෙහෙම මේ උඩ ඇන්දේ මං ඉන්දියාව. ඉන්දියාව කියලා ගත්තොත් දැන් මෙහෙම ලංකාවක් තියෙනවනේ පොඩියට. යටින්. ඉන්දියාව ගත්තොත් එimhe ඉන්දියාව ඔයාලා දැකලා ඇති මෙහෙම අර ප්‍රාන්ත ගොඩකට බෙදෙන රටක් ඉන්දියාව කියන්නේ. හරි? එහෙම ප්‍රාන්ත ගොඩක් තියෙනවා ඉන්දියාවේ. තියෙනවනේ. දැකලා තියෙනවනේ. හරිද? එතකොට ඔයාලා හිතන්න මේක උත්තර පංචාල නුවර කියලා. ඔයාලා හිතන්න මෙන්න මේක තමයි උත්තර පංචාල නුවර. හරිද? උත්තර පංචාල නුවර කියන්නේ මේක. මුලින්ම මොකද්ද කියන්නේ? අපි සේනාව රැස් කොටගෙන පළමු කොට කුඩා නුවරක් වටකොට ගනිමු. අපි මුලින්ම මොකද්ද කරන්නේ? පොඩි කුඩා නුවරක් අපි වට කර ගන්නවා. දැන් ඔයාලා හිතන්න මෙන්න මේක තමයි මුලින්ම මේගොල්ලෝ වට කරන නුවර. මොකද වට කරන්නේ මුලින්ම? පොඩි නුවරක් වට කරනවා. ඒ ඔයාලා හිතන්න මේක කියලා හිතනවා මේගොල්ලෝ මෙන්න මේ රාජධානිය ළඟ තියෙන එක මේක වට කරනවා. මේගොල්ලොන්ගේ සේනාව මුහුදෙනුයි හැම පැත්තෙම ගිහින් මොකද කරන්නේ? මේගොල්ලොන්ට ටිකක් යුද බලය තියෙනවා. හොඳේ පංචාලන වලට මේගොල්ලෝ මේ හැම පැත්තෙම දැන් මේක වට කරගන්න. පොඩි රාජ්‍ය. මේගොල්ලොන්ගේට වඩා පොඩි කියලා හිතන්න. මම කුරුබිලියෙන් ඇතුළු නුවරට වැද. කුරුබිලිය කියන්නේ මොකද්ද? කුරුබිලිය කියන්නේ රහස් දොරටුව. රාජධානිය වට කරගත්තට පස්සේ මම රහස් දොරටුවෙන් යනවා ඇතුළු නුවරට. ඒ කියන්නේ රාජධානිය ඇතුළු. කවුද යන්නේ? කේවට්ට බබු. ඒ නුවර රජ්ජුරුවන්ට ගිහිල්ලා ඒ නුවර රජතුමාට කියනවා දේවයිනි තොපහා අපහා සටන් කොට කාරියෙක් නැති. දේවයන් වහන්සේ ඔබයි අපි සටන් කළා වැඩක් නැහැ. හරිද? කාර්යයක් නැහැ. ඇයි ඒ? ඇයි සටන් කළා වැඩක් නැහැ කියන්නේ? ඈ සටන් කළා වැඩක් නැහැ කියන්නේ මේගොල්ලෝ මුලින්ම වට කරන්නේ මේගොල්ලන්ට වඩා පොඩි රාජ්‍යයක්නේ. එතකොට මේගොල්ලොන්ගේ යුද බලයේ හැමදේම වැඩි. එතකොට පොඩි දැන් මෙහෙම හිතන්න සරලව මම තේරෙන සිංහලෙන් කියන්නද ඔයාලට? දැන් ඉන්දියාවෙන් ඇවිල්ලා අපේ රට වට කරලා අපේ රට වට කර. වට කරොත් එහෙම යුද්ධයකට තමයි එන්නේ. යුද්ධේ පටන් ගන්න කලින් ඉන්දියාවේ නියෝජිතයෙක් ඇවිල්ලා අපේ රටට කියනවා අපි දැන් ඔයාලා වට කරලා ඉන්නේ. අපි සටන් කළා වැඩක් නැහැ. අපි සටන් කළා වැඩක් නැහැ. ඔයාලා අපිට යටත් වෙන්න කියලා කියනවා. ඔයාලා හිතන්නේ ඇත්තටම මොකද්ද කරන්න ඕන දේ? යුද්ධ කරන්න ඕනද? අපි පොඩි රටක්.
අපේ රට යුද්ධ කරන්න යනවද? යුද්ධ කරන්න යයිද එහෙම වුණොත් එහෙම? නෑ. හිතන්නවත් බෑනේ. ඉන්දියාව බෑ. ආ. චීනෙන් ඇවිල්ලා අපේ රට වට කරනවා. එහෙන් කියනවා අපි ඔයාලව වට කරලා ඉන්නේ. ඔයාලා යුද්ධ කරනවද යටත් වෙනවද කියලා අහනවා. යටත් වෙන එකනේ. යටත් වෙන්න වෙනවනේ පුතේ. ඒ තාක්ෂණයේ දියුණුව අපේ රටවල් වලට නැහැනේ. අපේ රට විතරක් නෙවෙයි ගොඩාක් පොඩි රටවල් වලට ඒ රටවල් එක්ක හැප්පෙන්න බෑ. මොකද ඒ රටවල් හරි දියුණුයි. හරි දැන් ලෝකෙ ගැන විස්තර හොයනවා නම් ඔයාලා දැක ගන්න ඕන පහුගිය දවස්වල වුණ අමුතු සිදුවීමක්. මොකක්ද උනේ? ඇමරිකාවෙන් වෙනිසුලාව කියන රටේ එක පැය මට මතක විදිහට පැය 3ක විතර මෙහෙයුමකින් වෙනිසුලාව කියන රටේ ජනාධිපතිව පැහැර ගන්නවා. වෙනිසුලාව කියන රටට ඇවිල්ලා ඒ රටේ ජනාධිපතිතුමා තමන්ගේ නිවසේ ඉඳෙද්දී ඇමරිකාවේ හමුදාව කණ්ඩායම් කීපයක් ඇවිල්ලා අර 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 මේ ජනාධිපතිතුමාව පැහැරගෙන යනවා ඇමරිකාවට අරගෙන යනවා. ඒ තරම් දියුණුයි ඒ රටවල තාක්ෂණي. හරිද? එතකොට ඔයාලා හිතන්න ඉතින් අර ලොකු රටක් දැන් මේ උත්තර පංචාල නුවර වගේ ලොකු රාජධානියකින් ඇවිල්ලා කිව්වොත් එහෙම පොඩි රටකට පොඩි රාජධානියකට ඔයාලා අපිත් එක්ක සටන් කරලා නෑ යටත් වෙන්න කිව්වොත් මොකද වෙන්නේ? යටත් වෙනවනේ. අන්න ඒක තමයි කියන්නේ. කේවට්ට බමුණා රහස් දොරටුවෙන් ඇතුළු නුවරට ගිහිල්ලා ඒ නුවර රජතුමාට කියනවා දේවයිනි තොපහා අපහා සටන් කොට කාර්යයක් නැත. අපි සටන් කරලා වැඩක් නැහැ. හුදෙක් අප නතුව අපිට යටත් වෙන්න. ඒ නිසා අපිට යටත් වෙන්න හුදෙක් කියන්නේ ඒකයි. තොපගේ රාජ්‍ය තොපටම වන්නේය. අපිට යටත් වුණොත් එහෙම ඔන්න ඔයාට මෙහෙම වාසියක් තියෙනවා. මොකක්ද තියෙන වාසිය? අපිට යටත් වුණොත් එහෙම ඔබේ රාජධානියේ රජතුමා විදියට ඔබටම ඉන්න පුළුවන්. හරිද? සටන් කළෝ නම් සටන් කරොත් එහෙම අපගේ සේනා වාහන මහත්තයින් අපගේ සේනාව යුද ශක්තිය වැඩි හින්දා ඒකාන්තයෙන්ම පරදුවයි කි මේ කාන්තෙම ඔබ පරදිනි. ඉතින් මා කී ලෙස නොකළෝ නම් මං කියව විදියට කර නැති වුණොත් එහෙම සටන් කොට අල්ලාගෙන මරාපියා සටන් කොට අල්ලලා මරලා උන්ගේ සේනාවත් අරගෙන කියන විදියට නොකරොත් එහෙම මොකද්ද කරන්නේ? සටන් කළා රජතුමා මරලා දාලා ඊට පස්සේ උන්ගේ රට යටත් කරගන්නවා. උන්ගේ ඉන්නවනේ හමුදාමය සේනාවක්. අන්නේ සේනාවත් අරගෙන උන්ගේ සේනාවත් අරගෙන අනෙක් නුවරකට යම් අන්න ප්ලෑන් එක. මොකද්ද වෙන්නේ? දැන් ඔයාලා හිතන්න මේක උත්තර පංචාල නුවර කියලා. මේක තමයි උත්තර පංචාල නුවර. හරිද? මේ රාජධානියෙන් ඇවිල්ලා දැන් මේ රාජ්‍ය වට කරලා කියනවනේ ඔයාලා යටත් වෙන්න කියලා. අනේ මේ රාජ්‍ය යටත් වෙන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලොන්ගේ සේනාවත් එකතු කරගෙන තව රාජධානියකට යනවා. ඔයාලා හිතන්න මෙන්න මේකටත් යනවා. දැන් මෙතන මේ අනිත් මේ රාජධානිය කියලා හිතන්න. මේකටත් යනවා. දැන් ලොකු සේනාවක්නේ රාජ්‍ය දෙකක මේ ප්‍රාන්ත රාජ්‍ය දෙකක සේනාවක් ඉන්න. දැන් මේකට ගිහිල්ලා මේ රාජ්‍යට ගිහිල්ලා වට කරොත් එහෙම මොකද්ද වෙන්නේ? මේක රජතුමාට කිව්වම අර ටිකම ඇතුළු රහස් දොරටුවෙන් ගිහිල්ලා අර ටිකම අර විදියට කිව්වොත් එහෙම මොකෝ වෙන්නේ? අනිවාර්යෙන් යටත් වෙනවනේ. ඇයි රාජ්‍ය දෙකක සේනාව ඉන්නවනේ දැන් උත්තර පංචාල නුවර රජතුමත් එක්ක. එතකොට ඒගොල්ලොත් යටත් වෙනවා. හරිද? එහෙම කිව්වම යටත් වුණොත් යටත් කරගන්නවා. යටත් නොවුනොත් ඒත් මොකද්ද කරන්නේ? යුද්ධයක් ප්‍රකාශයට පත් කළා. අර සේනාවන් දෙකම ඉන්නවනේ දැන් මේගොල්ලොන් ගාව ගිහිල්ලා ඒකට ගහලා ඒකත් යටත් කරගෙන ඒගොල්ලොන්ගේ සේනාවත් එකතු කරලා. ඒතකොට රාජ්‍ය 3ක විතර සේනාව ඉන්නවා. හරිද? ඒ නුවරත් එසේම යටත් කොටගෙන අනෙකෙක් නුවරට කියා මේ සැටියේ සියලුම දඹදිව රාජ්‍යගෙන ඔන්නෝම එකින් එක සියලුම දඹදිව මේ තියෙන හැම රාජධානියක් ගානෙම අපි යටත් කරගන්න. හරිද? ජයපානය අනුභව කරම්මයි කියා. ඔහොම ඔක්කොම ටික යටත් කරගෙන අවසානයේ ජයපානය අනුභව කරනවා කියලා ඒ කියන්නේ පාටියක් දානවා අන්තිමට ලොකු පාටියක්. මුළු දඹදිව දැන් යටත් කරගත්තනේ. 100ක් රජදරුවන් අපගේ නුවරට ගෙනවුත් අර 100 ගණනක් රාජ්‍යවල රජවරු මොකද කරන්නේ? අපේ රාජ්‍යයට ගෙන්නනවා පාටියකට. උයනදී රාමණ්ඩලයක් සාදා අපේ රාජ්‍ය උයනේ මොකද කරන්නේ? රාමණ්ඩලයක් සාදා. රාමණ්ඩලයක් කියන්නේ මොකද පුතේ? රාබොන්න වේදිකාවක් හදලා. ඒ කියන්නේ අර වේදිකාවක් හදනවා කියන්නේ මොකද්ද?
රාබොන්න මේ අර පාටි දානකොට හදන්නේ ටෙන්ට් ගහලා ස්ටේජ් ගහලා එහෙම ලස්සනට තැනක් හදලා උන් හැම දෙනාම රාබොන්නට යයි ඒ හැම දෙනාටම රාබොන්න කියලා එකපාර රාබොන්නද පාටි වල එහෙම එකපාරට බොනවනේ සමහරලාට රා මැඩිල්ලේ හිඳුවාලා මේ වේදිකාවේ හිඳවල විෂ යොදා කරන ලද්දා වූ රා අනුභව කරවා මේ සිය දෙනාටම එකපාර ඔන්න අපි අර බොමු කියලා මොකද කරන්නේ රාවලට දානවා විස රානුභව කරවා වුන් හැම දෙනාම ජීවිත විනාශයට පමුණුවා ඔන්න ප්ලෑන් එක අර ඔක්කොම දැන් අන්තිමේදී පාටියකට කියලා ගෙන්නලා රාබොන්න දෙනවා කට්ටියටම එකපාර කට්ටියම බොනවා මොනවද විස දාපු රාපෝනවා කට්ටියට බිව ගමන් මොකද්ද වෙන්නේ අර රජවරු අර යටත් වෙච්ච රාජධානී ටික ඔක්කොම මෙහෙමනේ දැන් මොන විදියට යටත් වුණත් පුතේ ඒ රාජධානී ඒ රජතුමා එහෙම ඉන්නවනම් ඒක මේගොල්ලොන්ට තර්ජනයක් නේ එතකොට මේගොල්ලොන්ට තමන් හිතන විදියට ඒක පාලනය කරන්න බෑ මොකද කොහොම වුණත් ඒ රාජ්‍යෙට රජතුමෙක් ඉන්නවා අන්න එකපාර අර රාජධානී සිය මරලා දැම්මොත් එහෙම මොකද වෙන්නේ අන්න අනුභව කරවා වුන් හැමදෙනාම ජීවිත විනාශයට පමුණුවා මේ හැමෝම මරලා ගඟදියට දමා ගංගාවලට දානවා 100ක් රාජධානී රාජ්‍යත් පත් කොට ගන්න මොන්න ප්ලෑන් එක අර රාජවරු ඔක්කොම ටික මරලා ගඟකට දැම්මම අර රාජධානි 100ම තමන්ගේ කාගේද උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ හරිද එසේ කල්ලි නුඹ වහන්සේ සියලු දඹදිවට අගරජ වනසේකයි කීය එහෙම වුණොත් එහෙම ඔබතුමා සියලු දඹදිවට අගරජ වෙන්න රජ්ජුරුවෝ රජතුමා හරි කැමතිනේ යහපතාචාර්යනි තොප කී ලෙසම කරමි කීහ හොඳයි ඔබ කියන විදියටම කරමු දේවයන් වහන්ස මේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය නම් වෙයි රජතුමනි මේ කතාබහ සතරකම් මන්ත්‍රණය නම් වෙනවා අනෙක් කෙනෙකුන් දත නොහැක්කේය වෙන කෙනෙක්ට මේක දැනගන්න තියන්න හොඳ නෑ එසේ හේයින් කල් නොයවා එක හින්දා කල්යවන්නේ නැතුව යහපත් නැකතකින් වහා නික්මුණ මැනවයි කීහ ඒක නිසා කල්යවන්නේ නැතුව යහපත් හොඳ නැකතකින් වහාම අපි පිටත් වෙමුයි කියලා කිව්වා රජ්ජුරුවෝ යහපතයි කිවිස්සා රජතුමා හොඳයි කියලා එකඟ වෙලා මේකට ඔන්න දැන් මේ රාජ්‍යයන් යටත් කරගන්න ගමනට සූදානම් වෙලා එකඟ වුණා හරිද ගිලිසා හරි හොඳ කතාව දිග කතාවන්නේ ඔතනින් මාක් කරගන්න අදට ඔතනින් නවත්තනවා හරිද මොකද මෙතනින් පස්සේ තියෙන තව කොටසක් හරිද මුල් කොටස තමයි ওই ටික හරිද ඔතනින් එහාට තව කොටසක් තියෙන්නේ ඊළඟ දවසේ අපි එතනින් එහා කොටස බලමු